ඒ ලෙවල් ලියන පුළුවන් ළමයෙක් ග්‍රැජුවේට් වෙලා එළියට එන ළමයෙක් එයාට හිතෙන්න පුළුවන් දැන් ස්පෙෂල් අපි දැක්ක මේ පහුගිය දවසේ ගුරු විභාගයේ තිබුණා 1,60,000ක් දවද මිනිස්සු ලියලා දෙනවා 20000ක් වගේ පොඩි මේවා ප්‍රමාණයකට. ඒතකොට හිතන්නකෝ. ඒතකොට මේ ළමයි 1,40,000ක්ම කොලිෆයි වෙන්නේ නැහනේ. ඒතකොට යාළුවට හිතෙන්න පුළුවන් මමත් මොකක් හරි මගේම දෙයක් පටන් ගන්න ඕනේ. ඒතකොට දැන් ඊළඟට එන ප්‍රශ්නේ තමයි කොහෙන්ද මම කැපිටල් එක හොයාගන්නේ, කොහොමද මම මාකට් එකට ඇක්සස් ගන්නේ, කොහොමද මම මාකටිං කරගන්නේ, කොහොමද මම ඕන අයව හය කරගන්නේ. ඒ වගේ ඔයාට දැනට මේ දේවල් ෆිගර් අවුට් කරගත්ත කෙනෙක් විදිහට ඔයාට මොකද්ද කොහොමද කැපිටල් එක හොයාගන්නේ? ඒ පාර්ට් එක හරි. සෝ ඉස්සෙල්ලා අහපු ක්වෙස්චන් එක මට ගෙදරින් සපෝට් කරාද කියන එක. ඇත්තම කියනවා නම් පටන් ගත්තී මට ගෙදරින් සපෝට් එකක් තිබෙන්නේ නැහැ. ඒගොල්ලන් බැලුවේ මම මොකද්ද මේ කරන්නේ? ඇයි මගේ පේරන්ට්ස්ලා ඇවිල්ලා හොඳ බිස්නස්මන්ලා. ඒගොල්ලන් කාලයක් තිස්සේ ඉම්පෝට් කළා ඉලෙක්ට්‍රොනික්ස් තමයි මේන්ලි ලංකාවට ඉම්පෝට් කරේ. සෝ ඒගොල්ලන් කරේ ලොකු ප්‍රමාණයේ බිස්නස්. ඒගොල්ලන් වොලට් එකක් හදන එක, ඔරලෝසු පටියක් හදන එක අර සමාජ මට්ටමකින් පල්ලෙහාට දාලානේ මිනිස්සු බලන්නේ ලෙද ප්‍රොඩක්ට් එකක්. ඒගොල්ලන් මගේ විෂන් එක දැක්කේ නෑ ඒ කාලේ. සෝ ඒගොල්ලන් උත් ඇවිල්ලා මම රෑ තිස්සේ මේක ඉගෙන ගන්න කාලේ YouTube වීඩියෝස් බල ඉගෙන ගන්න කාලේ මේ මොකද්ද ඔයා කරන්න කියලා මගෙන් ඇවිල්ලා ඇහුවා. සෝ තව දෙයක් තිබ්බා මම කිව්වා ඊට ඉස්සෙල්ලා මම වෙනම ට්‍රැක් එකක හිටපු කොල්ලෙක්. ඒ කියන්නේ ඔය සැරටම පාටි සීන් එක ඇත්ත කතන්දරේ ඒ සීන් එකේ හිටියා. මට එතනින් අයින් වෙන්න තමයි ඩිස්ට්‍රැක්ෂන් එකක් වශයෙන් තමයි මෙඩිටේටිව් විදියට මේකට එන්න තීරණය කරේ. සෝ ඒ කාලේ අර විදියට හිටපු නිසාත් මගේ බිස්නස් එකට ඒගොල්ලන් තම සතයක් ඉන්වෙස්ට් කරේවත් සපෝට් කරේවත් නැහැ. So I was cut out completely. අර මම එකතු කළා බයික් එකක් එහෙම අරන් තිබ්බා. මම සයික්ලිස්ට් කෙනෙක් ඉස්සර. මගේ ඉනිෂියල් කැපිටල් එක මම හොයාගත්තේ මගේ ෆේවරිට් බයික් එක විකුණලා. ඒ කාලේ ලක්ෂයකට හරි ඒ වගේ ගානකට දීලා විකුණලා තමයි කැපිටල් එක ගත්තේ. බට් ඒ දාලා ගත්ත එක මේ බිස්නස් එකට නෙවෙයි යූස් කරෙත්. මම ඒක යූස් කරේ පැල විකුණන්න. මට ඕනේ වෙලා තිබ්බ පටන් ගද්දිම මගේ බිස්නස් ජර්නි එක පටන් ගත්තා පැල. එක ලංකාවේ ලෝකෙ ග්ලෝබල් වෝර්මින් කියලා ඉෂුව එකක් යනවා. සෝ ඒකට විසඳුමක් වශයෙන් බිස්නස් එකක් පටන් ගන්න. ඒකෙන් සාර්ථක වුණා but I did lost a lot of money. but leather crafting එකේ ඇත්තටම පටන් ගන්න මට අවශ්‍ය වුණේ 10000යි. රුපියල් 10000ක් 2019 අතේ තිබ්බේ 10000යි. ඒ 10000 හරි තැනට ඉන්වෙස්ට් කරලා තමයි මම දැන් පටන් ගත්තේ. සෝ මාකටිං පැත්ත මට ඔටෝමැටිකලි දන්න දෙයක්. ඒ නිසා ඒක වෙන කවුරුත් මට කියලා දෙන්න අවශ්‍යතාවයක් උනේ නැහැ. මට ඕනේ උනේ අර ක්‍රාෆ්ටිං ඉගෙන ගන්න නම් ඕනේ වුණා. but ඒකට YouTube ඇරෙන්න වෙන කවුරුත් උදව් කරෙත් නැහැ ලංකාවේ. මම CB ඩෙවලොප්මන්ට් බියුරෝ එක ලංකාවේ තියෙන. එතනටත් ගිහිලා තියෙනවා මැෂින්ස් එහෙම පාවිච්චි කරන්න. EDB. so එතනත් එහෙම ලොකුවට අර මට අවශ්‍ය ක්‍රාෆ්ට් එක සපත්තුවක් හදන්න පුළුවන් විදි කීපයක් තියෙනවා. ලංකාවේ කියලා දෙන්නේ most බේසික්ම විදිය. බේසික්ම විදිය හදලා බ්‍රෑන්ඩ් එකක් හදන්න බෑනේ. ඒක හදන්න වෙනම නොලෙජ් එකක් තියෙනවා. ඒ නොලෙජ් එක එක්කෝ කියලා දෙන තැනකට ගිහිල්ලා ඉගෙන ගන්න ඕනේ හරියට, නැත්තම් තමාම වියදම් කරලා එක්ස්පීරියන්ස් කරලා ගොඩනගා ගන්න ඕනේ. සෝ මම ඇවිල්ලා ප්‍රැක්ටිස් කරලා මගේ ක්‍රාෆ්ට් එක ඩෙවලොප් කරපු එක්කෙනෙක්. සපෝට් එකක් වශයෙන් මෙහෙමයි, ඒ කාලේ ලංකාවේ හොඳ මටීරියල්ස් තිබ්බා. දැන් මට ඒක ඕනේ උනේ ලෙද කියන්නේ හොඳ මටීරියල් එකක් ලංකාවෙන් පිටරටට ලෙද එක්ස්පෝර්ට් කරගෙනත් හිටියා මම පටන් ගන්න කාලේ. ඒ කියන්නේ ක්වොලිටි එක එච්චර හොඳට තිබ්බා. but මම පටන් අරන් අවුරුදු 2කින් තමයි අරගලේ ඇති වුනේ. right? අරගලෙන් පස්සේ මටීරියල් වල ක්වොලිටි එකත් බැස්සා. ඇයි? ලංකා දැන් process material එකක් කියන්නේ ස්කින් එකක්, leather කියන්නේ skin to a usable material. ඒක කරද්දී process කරද්දී විදි කීපයක් තියෙනවා. ඒක most basic විදිය තමයි wedge tan. ඒ කියන්නේ natural substances පාවිච්චි කරලා ඒ skin එක material කරන එක. අනිත් එක chromium tan. those are the main two. chromium tan එකට chromium sulfate ඕනේ. ওই chemical compounds use කරන්න ඕනේ. ඔයගොල්ලන් දන්නවද අරගලේට ඉස්සෙල්ලා තිබ්බ material එක
පාවිච්චි කරපු වොලට්ස් මගේ ක්ලයින්ස්ලා අරන් එනවා තාම ඒ විදියට තියෙනවා. අරගලින් පස්සේ මම හදලා දීපු ප්‍රොඩක්ට්ස් තියෙනවා. ඒගොල්ලන් ඒ කියන්නේ කෙමිකල් කම්පවුන්ඩ් එක මාරු කරලා ඉම්පෝර්ට් රෙස්ට්‍රික්ෂන්ස් ඔක්කොම ආවනේ. ඒක අවුරුදු 2කින් ක්‍රැක් වෙලා පීල් වෙලා ඉෂුස් ආවා. සෝ මම ඒක බැලුවට පස්සේ ඒ කියන්නේ ලෙද සප්ලයි කෙනෙක්ගෙන් ඇහුවම එයා කිව්වේ කොහොමද පුතා අපි හොඳ මටීරියල් දාලා ඕගොල්ලන්ට ගෙනන ඕගොල්ලන්ට ඉස්සර කෙමිකල් කම්පවුන්ඩ් එක ලීටරයක් 1000ක් වෙච්ච එක දැන් ඕඩර් කරද්දි 6000ක් විතර වෙනවා කියලා. සෝ ඒගොල්ලන් කෙලින්ම ස්වොප් කරා මටීරියල් ඒ කියන්නේ කෙමිකල් කම්පවුන්ඩ්ස් ටික. සෝ ඒ වගේ ඉෂුස් නිසා අපේ බිස්නසස් වලට කියන්නේ හොඳ ප්‍රොඩක්ට් එකක් මම ලොකුවට ප්‍රොඩක්ට් එක මාකට් කරේ නැහැ ඒ කාලෙම මට ඕන වෙලා තිබ්බේ කටෙන් කටට මිනිස්සු මගේ බිස්නස් ප්ලෑන් එක මම ක්වයට් ලක්ෂරි මම හතර වටේ බෝඩ් ගහගෙන ලොකුවට බ්‍රෑන්ඩින් කරන කෙනෙක් නෙවෙයි